පස්වන පරිච්ඡේදය සැවොම පිළිගැනීම. සියලු දෙනාම පිළිගන්නා ශ්‍රී ලංකාවක් සඳහා එකට එක්ව LGBTIQ පුද්ගලයන්ගේ මානසික යහපැවැත්ම ශක්තිමත් කිරීම මේ පරිච්ඡේදයේ අරමුණයි. ශ්‍රී ලංකාව LGBTIQ ප්‍රජාව සඳහා ආරක්ෂිත සහ ඔවුන්ව පිළිගන්නා ස්ථානයක් බවට පත්කිරීම සඳහා අප සෑම කෙනෙකුටම කාර්යභාරයක් පැවරී ඇති අතර එමගින් ඔවුන්ගේ මානසික යහපැවැත්මට හානියක් සිදුවීමෙන් වැළක්වා ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා. වෙනස සෑම විටම විශාල විය යුතු නැත. එය අපගේ නිවෙස්, පාසල්, රැකියාව කරන ස්ථානයේ සහ ප්‍රජාවන් තුළ කුඩා ක්‍රියාවන් වලින් ආරම්භ විය හැකියි. අපි එකිනෙකාට ගෞරවයෙන් සහ අවබෝධයෙන් සලකන විට සෑම කෙනෙකුටම අභිමානයෙන් සහ ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට අපට උදව් කිරීමට හැකියි. තමන්ව පවුලේ සමාජිකයන්, මිතුරන්, රැකියාවේ සගයින් හෝ සේවා යෝජකයන් විසින් පිළිගන්නා බව LGBTIQ ශ්‍රී ලාංකිකයන්ට හැඟෙන විට ඔවුන්ට වැඩි ආත්ම විශ්වාසයක් සහ අඩු කාංසාවක් සහ දුකක් අනාගතය පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් මෙන්ම රැකියාව, අධ්‍යාපනය සහ සම්බන්ධතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවස්ථාව හිමි වෙනවා. පිළිගැනීම යනු සියලු දෙම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීම නොවෙයි. එය පටන් ගන්නේ ඇහුම්කන් දීම, ගෞරවය සහ කරුණාව දැක්වීම හරහායි. මෙම පරිච්ඡේදයේදී මෙම වෙනස ඇති කිරීම සඳහා පහත සඳහන් එක් එක් පාර්ශ්ව හරහා කළ හැක්කේ කුමක්දැයි සාකච්ඡා කරමු. එනම් ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව, පවුල්, මිතුරන් සහ සගයන්, රැකියා කරන ස්ථාන, ප්‍රජාවන් සහ රජය සහ බලධාරීන් මෙන්ම LGBTIQ පුද්ගලයෙකු ලෙස සියලු දෙනා ඇතුළත් ශ්‍රී ලංකාවක් සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද යන්න අපි සාකච්ඡා කරමු. මේ වෙනස ආරම්භ වන්නේ ඔබෙන්. ඔබට ඔබව පිළිගැනීමට අපහසු නම් අනෙක් අයට එය ඊටත් වඩා දුෂ්කර වනු ඇත. ශක්තිය සහ අභිමානය තමන්ගේ ඇතුළතින්ම ගොඩනගා ගන්න. ඒ වගේම ඔබගේ අනන්‍යතාවයට අනුව ජීවත් වන්න. ඔබගේ වටිනාකම දැනගන්න. LGBTIQ වීම රෝගයක් හෝ පාපයක් හෝ අපරාධයක් නොවන බව ඔබට මතක් කරගන්න. එය මිනිසුන්ගේ ස්වභාවික විවිධත්වයේ කොටසක්. ආරක්ෂිත බවක් දැනෙනා විට ඔබ කවුද යන්න පිළිබඳව ආඩම්බරව සහ විවෘතව ප්‍රකාශ කරන්න. ඔබේ කතාව ඉතාම වැදගත් වේ. සුවලුවෙන් හෝ විවෘත වීම හා අවංක වීම හරහා LGBTQI පුද්ගලයන් එදිනෙදා ශ්‍රී ලාංකික ජීවිතයේ කොටසක් බවට අන් අයට දැකීමට සහ දැනීමට හැකියාව ලැබේවි. එවැගේම සරල ආකාරවලින් සහ විවෘතව සහ අභිමානයෙන් සිටීම ඔබට ආරක්ෂිත බවක් දැනේ නම් පමණක් අනන්‍යතාවයේ ප්‍රදර්ශනය වන බැජ් එකක් හෝ අත්පලඳනාවක් පැළඳීම, ස්ටිකරයක් ඇලවීම හෝ ඔබගේ සමාජ මාධ්‍ය ගිණීමේ කුඩා දේදුන්නක් ප්‍රදර්ශනය කිරීම මගින් නිහඬව නමුත් ප්‍රබල ලෙස ඔබගේ අනන්‍යතාවය, සහයෝගය සහ අභිමානය පෙන්විය හැකියි. ඒ වගේම ඔබේ අයිතිවාසිකම්, සෞඛ්‍ය සහ ලබාගත හැකි ප්‍රජා සහයෝගයන් ගැන ඉගෙන ගන්න. වෙනස ආරම්භ වන්නේ දැනුමෙන්. ඔබ කවුද යන්න පිළිබඳව සහ ඔබේ අනන්‍යතාවය විස්තර කරන භාෂාව තේරුම් ගැනීම ඔබ ගැන පැහැදිලි බවකින් සහ විශ්වාසයෙන් කතා කිරීමට උපකාරී වේ. ඔබ දැනුවත්ව සිටින විට සංසුන්ව සහ නිවැරදිව අන් අය දැනුවත් කිරීමට ඔබට වඩා හොඳින් හැකිවනු ඇත. හැකි සෑම විටම ගෞරවය පෙන්වන සිංහල සහ දෙමළ වචන භාවිතා කරන්න. ඔබ ගේ හෝ ට්‍රාන්ස්ජෙන්ඩර් වැනි ඉංග්‍රීසි වචන භාවිතා කරන විට ඒවායේ අර්ථයන් සරල සංස්කෘතික වශයෙන් පුරුදු ආකාරවලින් පැහැදිලි කිරීමට මේ මොහොතක් ගන්න. එම වචනවල සරල සහ පැහැදිලි අර්ථ දැක්වීම සඳහා පාරිභාෂික ශබ්දකෝෂය වෙත යොමු විය හැකියි. ඒ වගේම වැරදි යම්කිසි තොරතුරක් දුටු විට ඊටාම සංසුන්ව සහ කරුණු මත පදනම්ව ප්‍රතිචාර දක්වන්න. උදාහරණයක් ලෙස ඔබට මෙසේ පැවසිය හැකියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයයි නූතන මනෝවිද්‍යාවටයි අනුව සමරිසි පිරිමි කෙනෙක් හරි සංක්‍රාන්ත සමාජභාවී කෙනෙක් හරි වෙන එක ලෙඩක් නෙවෙයි. ඒක මනුෂ්‍යයන්ගේ අනන්‍යතාවයේ ස්වභාවික වෙනස් වීමක්. දැන් අපි කතා කරමු ඔබගේ මූලික අයිතිවාසිකම් තවමත් වැදගත් වන්නේ මන්ද කියා. LGBTIQ පුද්ගලයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට පෞද්ගලික ආරක්ෂාව, ප්‍රචණ්ඩත්වයෙන් තොර ආරක්ෂාව, පොලිසිය සහ උසාවිය මගින් සාධාරණ ලෙස සැලකීම, වෙනස් කොට සැලකීමකින් තොරව සෞඛ්‍ය සේවා ලබා ගැනීම සහ තර්ජනයකට හෝ හානියක් හෝ සිදුවහොත් උපකාර ලබා ගැනීමට අයිතියක් ඇත. ඒ සඳහා අදාළ වෛද්‍ය සහ නීතිමය පියවරයන් අනුගමනය කරමින් සහ පවතින පරිපාලන ක්‍රියාවලීන් හරහා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් නිල ලේඛනවල සඳහන් තමන්ගේ සමාජභාවය ගැන තොරතුරු වෙනස් කළ හැකියි. දැන් අපි සමාජභාවය හඳුනා ගැනීමේ සහතිකය පිළිබඳව සාකච්ඡා කරමු. Gender Recognition Certification හෙවත් GRC යනු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලද චක්‍රලේඛයක් වන අතර ජාතික හැඳුනුම්පත, උපැන්න සහතිකය සහ අනෙකුත් නීතිමය ලියකියවිලි වෙනස් කිරීමේදී එය අවශ්‍ය වේ. පිළිගත් සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුව මනෝ වෛද්‍යවරයෙකු සමග කටයුතු කර සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට GRC ලේඛනය ලබාගත හැකියි. ඒ වගේම දැන් අපි කතා කරමු බලාපොරොත්තුව ගැන පණිවිඩයක් ගැන මාතෘකාව. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තවමත් LGBTIQ පුද්ගලයන් සම්බන්ධයෙන් සාධාරණ හෝ පූර්ණ ආකාරයකින් නිර්මාණය වී නොමැත. නමුත් නීතිය ඔබේ ගෞරවය, මනුෂ්‍යත්වය හෝ ආරක්ෂාව සඳහා ඇති අයිතිය උදුරා ගන්නේ නැත. ඔබ විශ්වාසයෙන් වැඩෙන්න, ඔබේ ප්‍රජාව මත රඳා සිටින්න, ඔබ ඔබේ හඬ සැලකිය යුතු එකක් බවට පත් කරන්න. ඒ වගේම ඔබේ කතාව කියන්න. LGBTQI ජීවිත පිළිබඳ සංවාදය මානුෂීය සංවාදයක් බවට පත් කිරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ පෞද්ගලික කතා හරහාය. ඒ හොඳ මිතුරෙකු, දරුවෙකු, දෙමාපියෙකු, ගුරුවරයෙකු හෝ සගයෙකු වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්නයි. එවැනි කතා මගින් මිනිසුන්ට ඒකාකෘති නොව සැබෑ මිනිසුන් දැක ගැනීමට ඉඩ සැලසෙනවා. රට තුළ සලකුණක් තබා ඇති LGBTIQ ශ්‍රී ලාංකිකයන් පෙනී සිටින ධෛර්යමත් කරවන ආකාරයේ YouTube සාකච්ඡාවන් තිබෙනවා. ඒවා නරඹන්න, ධෛර්යමත් වන්න සහ ඔබ කැමතිනම් පමණක් ඔබේ අත්දැකීමත් අන් අය සමග බෙදා ගන්න. මෙවැනි අත්දැකීම් ඔවුන්ගේ දෘශ්‍යතාවයට අවබෝධය ලබා ගැනීමට සහ වෙනසට දායක වනවා. දැන් අපි කතා කරමු ආරක්ෂිත බවක් දැනෙන විට කතා කරන්න. ඔබ සෑම අපහාසයකටම හෝ ප්‍රහාරයකටම හෝ ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් අවස්ථාවක් ලැබුණු විට පන්ති කාමරයක්, රැකියා කරන ස්ථානයක් හෝ මාර්ගගත අවකාශයක් තුල නිවැරදි තොරතුරු බෙදා හැරීම සඳහා ඔබේ හඬ භාවිතා කරන්න. සංසුන් සහ අවංක වචන කිහිපයකින් පවා මිනිසුන් සිතන ආකාරය වෙනස් කර හැකි අතර ඒකාකෘති බිඳ දැමීමට ඔබට හැකියාව ලැබෙනවා. එය සෑම කෙනෙකුම වෙනස් නොකරනු ඇත. නමුත් හඬ නැගීම හරහා ඔබටම සත්‍යවාදීව සිටින අතර නිහඬතාවයේ එකම විකල්පය නොවන බව ඔබට පෙන්වයි. ඔබේ ධෛර්යය අන් අයටද එසේ කිරීමට පෙළඹවීමක් විය හැකිය. දැන් අපි කතා කරමු ආදර්ශයන් සපයමින් මෙහෙවන්නේ කෙසේද කියා. දුෂ්කර අවස්ථාවලදී පවා කරුණාවෙන් සහ ගෞරවයෙන් ජීවත් වන්න. සැබෑ ජීවිතයේදී සහ අන්තර්ජාලයේදී LGBTIQ පුද්ගලයන්ට එරෙහිව ඇති වෛරයට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය ඇත්තෙන්ම වැදගත්ය. කෝපය සහ කලකිරීම ඇතිවීම සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි. කෙසේ වෙතත් ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාර දැක්වීම ඇතැම් අවස්ථාවලදී LGBTIQ පුද්ගලයන්ගේ ජීවිත එතරම් නොදන්නා පුද්ගලයන් විශේෂයෙන් තවමත් දැනුවත් වෙමින් සිටින පුද්ගලයන් බිය වැද්දවීමට හෝ ඈඩ් කරවීමට හේතු විය හැකියි. ඔවුන් දකින එකම දෙය කෝපය වන විට ඔවුන් ඒ තුළ ඇති පණිවිඩයට ඇහුම්කන් දීම නතර කිරීමට ඉඩ ඇත. සංසුන්ව
ගෞරවයෙන් යුක්තව සහ පැහැදිලිව ප්‍රතිචාර දැක්වීම ඉතාම වැදගත්. එය ඔබේ විශ්වාසනීයත්වය ආරක්ෂා කරනු ලබනවා. අන් අය ඔබ හා සම්බන්ධ කිරීමට උපකාර කරනවා. ඒ වගේම තේරුම් ගැනීමට උදව් කරනවා. වෛරයට සහ අභියෝග කිරීමටත් ඔබේ මතය පවත්වා ගැනීමටත් වඩාත් බුද්ධිමත් සහ ඵලදායී ක්‍රමවේද තිබෙනවා. LGBTIQ ප්‍රජාවේ සමාජිකයන්ට එරෙහි වෛරයට මුහුණ දීමට ප්‍රායෝගික ක්‍රම කිහිපයක් දෙස අවධානය අපි දැන් යොමු කරමු. LGBTIQ පුද්ගලයන් කෙරෙහි ඇති වෛරයට නොසන්සුන්ව බුද්ධිමත සහ ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම. ඇත්තටම ඔබේ ආරක්ෂාවට පළමු තැන දිය යුතු බව මතක තබා ගන්න. ප්‍රතිචාර දැක්වීමට, පසෙකට වීමට සහ සහාය ලබා ගැනීමට සුදුසු අවස්ථාවන් තිබේ. ඔබේ ගෞරවය පවත්වා ගැනීමට, හදවත දිනා ගැනීමට සහ ඔබව ආරක්ෂා කර ගැනීමට මෙම විකල්ප උපකාරී වේ. ඒ වගේම පෞද්ගලික වෛරය පළමුව ඔබ ආරක්ෂිතදැයි පරීක්ෂා කරගන්න. එසේම ඔබට ශාරීරික තර්ජනයක් ඇති බව දැනේ නම් එම ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානයකට යන්න. අවශ්‍ය නම් ඔබ විශ්වාස කරන පුද්ගලයෙකුට හෝ උපකාරක සේවාවක් අමතන්න. මේ සඳහා සම්පත් පිළිබඳව ඇති පරිච්ඡේදය ශ්‍රවණය කිරීමට ඔබට පුළුවන්. දැන් අපි කෙටි සහ නිශ්චිත සීමාවන් හඳුනා ගැනීම පිළිබඳව අවධානය යොමු කරමු. යම්කිසි අවස්ථාවකදී තත්ත්වය තවදුරටත් නරක අතට හරවා නොගෙන සීමාවන් නියම කළ හැකි සරල සහ සංසුන් අදහස් සහ ප්‍රකාශයන් භාවිතා කරන්න. මේ තමයි උදාහරණ. කරුණාකර මට එහෙම කතා කරන්න එපා. ඒක හරි නෑ. මම වෛරයෙන් පිරිච්ච කතා පිළිගන්න එච්චර කැමති නැහැ. ඔයා මේ විදිහට නම් දිගටම කතා කරන්නේ මම මෙතනින් ඉවත් වෙනවා. අපි නම් ওই විදිහට කතා කරන්නේ නැහැ. කරුණාකරලා ওই විදිහට කතා කරන එක නවත්තන්න. ඔබගේ ස්වරය ස්ථාවර, සංසුන් සහ කෑ නොගසන ආකාරයෙන්ද ශරීර භාෂාව සැහැල්ලුවෙන් දෑත් පැහැදිලිව පෙනෙන අයුරින් Tamanගේ ඇඟිල්ල දිගු නොකරමින් අදහස් දැක්වීමට කල්පනාකාරී වන්න. අදාළ පුද්ගලයා හෝ පුද්ගලයාගේ පෞද්ගලිකත්වයෙන් නොව අදාළ හැසිරීම පමණක් පෙන්වා දීමට උත්සාහ කරන්න. ඔවුන් ඔබට පැවසූ දේ මතු කර පෙන්වා දෙන්න. කිසි විටකත් ඔවුන්ගේ පුද්ගලික වටිනාකමට පහර නොදෙන්න. මේ හරහා අනෙක් පුද්ගලයා කොන් වී ඇති බව දැනීමෙන් වැළකීමක් සිදුවනවා. මෙලෙස ඔබට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ දේ කියන්න නරක දෙයක්. අපි හැමෝටම ගෞරවයක් ලැබෙන්න ඕන. ඒක අනිවාර්යයි. ඒ වගේම ඒ කියපු දේ හිත රිදවන සුළු සහ වෙනස්කම් කරන විදිහ ප්‍රකාශයක්. ඒක නුසුදුසුයි. මිනිසුන් ආදරය කරන කෙනා නිසා ඒ අයට එක එක නම් කියන එක ඇත්තටම අනුමත කරන්න බැහැ නේද? මෙවැනි සරල කරුණු පේලි එකක් හෝ දෙකක් ඔස්සේ කෙටියෙන් දැනුවත් කිරීම ඉතාම වැදගත් වනවා. නිවැරදි දේ කෙටියෙන් පහදා දීමත් ඉතාම වැදගත්. යමක් නැවත සිතා බැලීමට මිනිසුන්ට අවශ්‍ය වන්නේ ඇතැම් විට පැහැදිලි වාක්‍යයක් පමණක් විය හැකියි. අදාළ අවස්ථාව ආරක්ෂිතයයි සහ අදාළ පුද්ගලයා ඇහුම්කන් දෙතයි හැඟෙන විටකදී පහත වාක්‍යයන් ප්‍රකාශ කිරීමට ඔබට හැකියාව තියෙනවා. මිනිසුන්ගේ අනන්‍යතා ඇත්තක්. අනිත් අය වගේම අපිටත් ගෞරවය ලැබෙන්න ඕන. LGBTIQ වෙන එක තෝරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම අපි ඉපදුණු විදිහ. අප අතර පවතින පොදු ගතිගුණවලට අවධානය යොමු කරන්නත් ඔබට හැකියාව තියෙනවා. මෙහිදී වෛරී ප්‍රකාශ සිදු කරන්නේ නොදැනුවත්කම හෝ පුරුද්ද නිසා නම් මෙය අනිවාර්යෙන්ම සාර්ථක වනු ඇත. ඔබ අතර හරවත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සඳහා
සුලභ ශ්‍රී ලාංකික හරයන් වන පවුල, ගෞරවය, ඇදහිලි සහ කරුණාව යන ආදිය අනිවාර්යෙන් භාවිතා කර බලන්න. මේ ඒවාට උදාහරණ. මමත් ඔයා වගේම පුතෙක්, ඔයා වගේම දුවෙක්, සහෝදරයෙක්, සහෝදරියක්, යාළුවෙක්, ආදරය කරන කෙනෙක්. අපි හැමෝටම ඇත්තටම ඕන පරිසරයෙන් සහ ගෞරවයෙන් ඉන්න. අපේ ආගම අපට උගන්වන සහකම්පනය අපට පෙන්වන්න පුළුවන් වුණා නම් කියලා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. අදාළ පුද්ගලයා මන්දගාමී කිරීමට කළ හැකි ආකාරයේ ප්‍රශ්න භාවිතා කරන්න. මේ ඒ සඳහා උදාහරණ. ප්‍රශ්න ඇසූ විට තමන්ගේ මතය ආරක්ෂා කර ගැනීමට පෙළඹෙනවාට වඩා සිතීමට කෙනෙකු පෙළඹේ. එහිදී මිත්‍යාව මත නොව කරුණු මත පදනම් වූ නිහඬ වඩාත් මානුෂීය සංවාදයක් ආරම්භ කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඇයි ඇත්තටම ඔයාට දැන් මෙහෙම හිතෙන්නේ? ඒ වගේම ඔයාගේ යොවුන් වයසේ ඉන්න පුතා සමරසි යාළුවෙක් එක්ක කාලය ගත කරොත් මොකක් වෙයි කියලාද ඔයා හිතන්නේ? ඔයාට LGBTIQ කෙනෙක් මීට කලින් මුණ ගැහිලා තියෙනවද? අඩුම තරමේ ඔයා යාට ඇහුම්කන් දීලා තියෙනවද? කෝපය වැඩි අවස්ථාවලදී භාවිතා කළ හැකි කෝපය අඩු කරන ආකාරයේ ප්‍රකාශයන් ඔබට භාවිතා කරන්නට පුළුවන්. යම් පුද්ගලයෙකු උස් හඬින් කතා කරන්නේ නම් මධ්‍යස්ථ සංසුන් ප්‍රකාශ භාවිතා කරන්න. මේ ඒවාට උදාහරණ. මට රණ්ඩු වෙන්න ඕනේ නැහැ. අපි සංසුන් වෙලා කතා කරමු. ඔයාට ගෞරවයෙන් කතා කරන්න ඇත්තටම බැරි නම් මම මෙතනින් ඉවත් වෙන්නම්. ඒ වගේම අනෙක් පුද්ගලයා අවබෝධයෙන් ඇහුම්කන් දීමට කැමති නැති බවක් ඔබට දැනෙනවා නම් කරුණාකර එතනින් ඉවත් වන්න. හරි. පේන විදිහට අපේ මේ කතාව තවදුරටත් ඉස්සරහට යන්නේ නැහැ. මම මෙතනින් ඉවත් වෙන්නම්. ඒ වගේම මාර්ගගත වෛරය හමුවේ ගත හැකි ප්‍රායෝගික පියවරයන් පිළිබඳවද ඔබ අවධානය යොමු කළ යුතුයි. මේ ඒ සඳහා පිළිතුරු. ඔබ සිටින්නේ කනගාටුවෙන් නම් පිළිතුරු දීමෙන් වළකින්න. ඔබ පිළිතුරු හදන්නේ නම් එය කෙටි සහ කරුණු මත පදනම් වූ පිළිතුරක් බව වග බලා ගන්න. මේ ඒවාට උදාහරණ. කතා කරන විදිහ ඊටාම හානිදායකයි. කරුණාකර නවත්තන්න. ඒ වගේම හිරිහැර කිරීම නිසා මම ඔයාව මෙතනින් එහාට බ්ලොක් කරනවා. මේක ගැන පැමිණිලි කරලා රිපෝට් කරලා තියෙන්නේ. ඒ වගේම මූලාශ්‍රය දන්නා විට පමණක් හෝ කරුණු හෝ සබැඳී භාවිතා කරන්න. එනම් ලින්ක් භාවිතා කරන්න. දිගු අවවාදාත්මක සංවාද හමුවේ කෙනෙකුගේ මනස වෙනස් වන්නේ ඊටාම කලාතුරකින්. මේ සඳහා ඔබට හිරිහැර කිරීම නැවැත්වීම සඳහා අවහිර කිරීම එනම් බ්ලොක් කිරීම, නිහඬ කිරීම එනම් මියුට් කිරීම හෝ වාර්තා කිරීම රිපෝටිං යන මෙවලම් භාවිතා කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම සාක්ෂි මකා දැමීමට පෙර සාක්ෂි ලෙස තබා ගැනීම සඳහා තර්ජනය කිරීමේ සහ වෛරය ප්‍රකාශනවල තිර ඡායාරූපයන් එනම් ස්ක්‍රීන් ෂොට්ස් ලබා ගන්න සැලකිලිමත් වන්න. ඒ වගේම වෛරය ප්‍රකාශ වාර්තා කරන්න. වාර්තා කිරීම ගැන උපදෙස් අනුගමනය කරන්න. ඔබට ඒ ලබා දී තිබෙන්නේ භාවිතා කිරීම සඳහායි. තවදුරටත් තර්ජන උත්සන්න වන විට දිගින් දිගටම සංවාදයේ යෙදීමේ වළකින්න. අසත්‍ය චෝදනා එල්ල කිරීමක් හෝ තමන්ගේ පෞද්ගලික තොරතුරු පළ කිරීමක් වුවහොත් ඒ පිළිබඳව අදාළ මාර්ගගත වේදිකාවේ සහාය පද්ධතිය හරහා දැනුම් දීමේදී නීතිමය උපකාර ලබා ගැනීම සලකා බලන්න.
කරුණාකර සහාය ලබා ගැනීමට ඇති සම්පත් පිළිබඳ පරිච්ඡේදය ශ්‍රවණය කරන්න. ඒ වගේම සගයින් සම්බන්ධ කරගන්න. ඔවුන් වැඩි කරගන්න. නැතහොත් ඔබගේ අවට තත්ත්වය වැඩි දියුණු කරගන්න. තත්ත්වය අනාරක්ෂිත වන විට එසේත් නැත්නම් ඔබ රැකියා කරන ස්ථානය හෝ පාසල අපයෝජන නොසලකා හරින විට අන් අය සම්බන්ධ කර ගැනීමට උත්සුක වන්න. LGBTIQ පුද්ගලයන් නොසලකා හැරීමට ඉඩ ඇති ස්ථානවල කණ්ඩායම් ලෙස හඬ නගන්න උත්සාහ ගන්න. ඇතැම් අවස්ථාවලදී එකම පණිවිඩය රැගෙන යන මිතුරෙකු හෝ පිළිගත් චරිතයක් ඔස්සේ ඉක්මනින් මනස වෙනස් කිරීමට ඔබට උත්සාහ කළ හැකියි. නම් පට බැඳීම හෝ වැරදි තොරතුරු සංසුන්ව නිවැරදි කරගන්නට ඔබට මෙයින් අවස්ථාව ලැබෙනවා. රැකියාවේ හෝ පාසලේදී හෝ ඉදිරිපත් වන පැමිණිලිවලට සහාය ලබා දෙන්න. මේ ආදී වශයෙන් ඔබගේ හිතවත් සගයින් ඉල්ලා සිටින්න. මේ ආදී වශයෙන් ඔබගේ හිතවත් සගයින්ගෙන් ඉල්ලා සිටින්න. ඔබට දිගින් දිගටම හිරිහැර සිදුවහොත් අදාළ කළමනාකාරීත්වයට පාසලට හෝ අදාළ බලධාරීන්ට වාර්තා කරන්න. මෑත කාලීනව අවස්ථා කිහිපයකදීම අපහාස වන ආකාරයේ Facebook පළ කිරීම් වලට එරෙහිව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නැගී සිටි විට ශ්‍රී ලංකාවේ සමහර පුද්ගලයන්ට රැකියාව නැහිමි විය. උදාහරණයක් ලෙස ඇතැම් පළ කිරීම් කාන්තාවන් සම්බන්ධයෙන් ඒවා විය. හිරිහැර කිරීමේ අමානුෂික පැතිකඩ මහජනතාවට දැකීමට ඉඩ සැලසිය හැකියි. ඒ ඔස්සේ ගොඩනැගෙන මහජන ප්‍රතිවිරෝධී හඬ බලවත් විය හැකියි. දැන් අපි සාකච්ඡා කරමු පවුලේ අය සහ සමීපතයන් විරුද්ධ වන අවස්ථාවක් පිළිබඳව. එවැනි අවස්ථාවන් වලදී එක් සංසුන් ප්‍රකාශයකින් සංවාදය ආරම්භ කරන්න. උදාහරණයක් විදිහට මං ඔයාට ආදරෙයි. අපි එකිනෙකාව තේරුම් ගන්නවා නම් මම හරිම කැමතියි. ඒ වගේම ඔවුන්ගේ වචන ඔබට බලපාන ආකාරය ප්‍රකාශ කරන්න. ඇත්තටම ඔයා මට එහෙම කියනකොට මගේ හිත රිදෙනවා. සරල කරුණක් ඉදිරිපත් කර ඔබට ඔවුන්ගෙන් අවශ්‍ය කුමක්දයි පවසන්න. ඇත්තටම මම මේ පුද්ගලයාම තමයි. මට ඔයාගේ උදව්ව අවශ්‍යයි. මාව තේරුම් ගන්න එක අවශ්‍යයි. මට විහිළු නොකර ඉන්න එක ඇත්තටම මට ඔයාගෙන් උවමනයි. ඒ වගේම මම ඔයා දන්න පුද්ගලයාම තමයි. මට ඕන ඔයාගේ ආදරේ මිසක් ඔයා මම ගැන මුකුත් හිතන එක නෙවෙයි. ඔබ මුහුණ දී තිබෙන්නේ අවදානම් සහගත තත්වයකට නම් ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දී සහයෝගය දක්වන ඥාතීන් හෝ කණ්ඩායම් වෙත යොමු වන්න. ඔබව රැකියාව කරන ස්ථානයේදී ඉලක්ක කරගත් විට ඔබට ඉහත සඳහන් ඕනෑම වාක්‍යයක් භාවිතා කිරීමට හැකි අතර ඊට අමතරව ප්‍රායෝගික මට්ටමින් අවධාරණාත්මකව මෙසේ ප්‍රකාශ කිරීමට හැකි. මේ ප්‍රකාශ වෙනස් කොට සැලකීම වගේම අපේ ප්‍රතිපත්තියට ඉතාම විරුද්ධයි. මම මේ ගැන අනිවාර්යෙන්ම පැමිණිලි කරනවා. ඕනෑම ගැටුමකින් පසු සොයන් රැකවරණය පිළිබඳව දැන් අපි සාකච්ඡා කරමු. ඔබේ මානසික යහපැවැත්ම රැකගන්නේ කෙසේදැයි කියවීමට කරුණාකර තුන්වන පරිච්ඡේදය නැවත ශ්‍රවණය කරන්න. වෛරී අදහස්වලට ප්‍රතිචාර දැක්වීම සාරාංශයක් වශයෙන් දැන් අපි සාකච්ඡා කරමු. ආවේගශීලීත්වය ධෛර්යමත් කිරීමෙන් වළකින්න. ඔබට කෝපයක් දැනේ නම් පිළිතුරු දීමට පෙර කිහිප වාරයක් සෙමෙන් හුස්ම ගන්න. කෝපය දැනීම සාධාරණයි. නමුත් පාලනය කරන ලද සංසුන්තාවය පෙන්වීම LGBTIQ නොවන අය ඔබ හා සම්බන්ධ වීමට සහ ඔබව බැරෑරුම් ලෙස සැලකීමට අවස්ථාව සලසයි. කුඩා ප්‍රතිචාර සහ ක්‍රියාවලද වැදගත්කමක් තියෙනවා. ඔබ කිසිවිටකත් සෑම කෙනෙකුම වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. සංසුන්ව කරන සෑම නිවැරදි කිරීමක්ම සෑම සීමාවක්ම සහ හඬ නගන සෑම සගයෙක් බවටම පොදු අවකාශය තවත් සුළු ප්‍රමාණයකින් හෝ සුරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමට අවස්ථාව ලැබෙනවා. ආදර්ශයෙන් අවස්ථා මෙහෙවන්න.
කරුණාව, ස්ථාවර වචන සහ පැහැදිලි සීමාවන් යනු සෑම විටම වෛරයට එරෙහිව බලවත් මෙවලම්ය. සියලු දෙනා ඇතුළත් වන ශ්‍රී ලංකාවක් සඳහා පවුලේ සමාජිකයන්ට කළ හැකි දේ ආදරය සහ පිළිගැනීම නිවසින් ආරම්භ වේ. LGBTIQ වන ඔබේ පවුලේ සමාජිකයන් සැලකිල්ලෙන් සහ ගෞරවයෙන් පිළිගෙන ඔවුන්ට සහයෝගය දක්වන්න. ඒ වගේම සමාජභාවය සහ ලිංගිකත්වය පිළිබඳව නිවැරදි කරුණු ඉගෙන ගන්න. ඔබ නොදන්නා දේවල් ගැන බියක් ඇතිවීම ඉතාම ස්වභාවිකයි. නිවැරදි අවබෝධය සෑම විටම අනියත බිය අඩු කරයි. එසේම ගෞරවය දක්වන ආකාරයෙන් භාෂාව යොදා ගන්න. පහසුවෙන් පවසන ඔයා දන්නවනේ මගේ පුතා ටිකක් වෙනස් කියලා වෙනුවට මගේ පුතා සමරිසි පුද්ගලෙක් වශයෙන් ප්‍රකාශ කරන්න. ඔබේ දරුවා හෝ ඥාතියා සමාජයෙන් එල්ලවන නින්දාවෙන් හා හිරිහැරවලින් ආරක්ෂා කර ගන්න. LGBTIQ ප්‍රජාව වෙනුවෙන් ප්‍රේමනීය හඬක් වන්න. LGBTIQ ප්‍රජාවට විරුද්ධව සිදු කෙරෙන සිත් රිදවන ආකාරයේ ප්‍රකාශවලට එරෙහිව හඬ නගන්න. මෙහිදී එසේ පවසන්න. මිනිස්සෙක් වෙනස් වුණා කියලා ඒ මිනිසයාට රිදන එක හරි දෙයක් නෙමෙයි. ඒ වගේම මගේ දුව එයා කැමති සමාජභාවයට පරිවර්තනය වුණා. එයා දැන් මම ඔහුට ආදරේ. ඒ වගේම සුපුරුදු විදිහටම මං එයාට සහයෝගය දෙනවා. පවුලේ සහයෝගය ඇතිව ජීවත් වීම ඔස්සේ ලැබුණු ධනාත්මක ජීවන අත්දැකීමක් අපි මෙසේ විස්තර කර ගනිමු. කොළඹ වෙසෙන තරුණ සමරසි කාන්තාවක් ඇගේ වැඩිමහල් සොයුරිය ඇයට සහයෝගය ලබා දීම නිසා ඇගේ ජීවිතය වෙනස් වූ ආකාරය විස්තර කළාය. මගේ දෙමාපියන් මුලදී මට වැටහුණේ නැහැ. නමුත් මගේ සහෝදරිය ඔවුන්ට වටහා දුන්නා තවමත් මම ඒ පුද්ගලයාම බව. අවම වශයෙන් පවුලේ එක සමාජිකයෙක් හරි මාත් එක්ක ඉන්න බව දැන ගැනීම මට මගේ ගෙදරදී ආරක්ෂිත බවක් දැනීමට ඇත්තටම උපකාරී වුණා. සහයෝගය දක්වන පවුලේ එක් සමාජිකයෙකුට පවා බිය සහ මානසික වේදනාව අඩු කිරීමට හැකි අතර ඒ ඔස්සේ LGBTIQ පුද්ගලයෙකුට දැනෙන තනිකම අඩු කිරීමට සහාය විය හැකියි. සියලු දෙනා ඇතුළත් ශ්‍රී ලංකාවක් සඳහා සගයින්ට, මිතුරන්ට, වෘත්තිකයන්ට, අධ්‍යාපනඥයන්ට කළ හැක්කේ කුමක්දැයි අපි දැන් කතා කරමු. ඔබේ LGBTIQ මිතුරා, සේවාදායකයා, ශිෂ්‍යයා සමග නැගී සිටීමට ඔවුන්ට ලෝකයක් තැනීම තරම් වටිනා දෙයක්. යම් මතයක් ඇති කර ගැනීමෙන් තොරව LGBTIQ මිතුරාට ඇහුම්කන් දී උපකාර කරන්න. සහයෝගය සහ සියලු දෙනාම පිළිගන්නා බව සියුම්ව සහ ශාරීරික කුසලතා භාවිතා කිරීම මගින් පෙන්වන්න. ගෞරවය සහ ආරක්ෂාව පෙන්වුම් කරන සියුම් ශාරීරික ක්‍රියාවන් මේ සඳහා යොදා ගන්න. දැස් දෙස ඍජුව බලාගෙන sannivedanaya කිරීම, ඒ වගේම ශරීරයේ තබා ගන්නා ආකාරය, ස්පර්ශය සහ පෞද්ගලික අවකාශය මේ අතර වනවා. සියුම් ශාරීරික කුසලතා නිවැරදිව භාවිතා කළ විට ඒවා LGBTIQ පුද්ගලයන්ට පිළිගැනීමක් සහ සහයෝගයක් ඇති බව දැනීමට උපකාරී වනවා. දැන් අපි කතා කරමු අක්ෂි සම්බන්ධතාවයේ eye contact ගැන. සංවාදයක් අතරතුරදී ඔවුන්ට මෘදු ආකාරයෙන් සහ අනිකාට ගෞරව ලැබෙන ආකාරයෙන් දැස් ලෙස බලාගෙන sannivedanaya කරන්න. දිගටම බලා සිටීමෙන් හෝ පුද්ගලයා සම්බන්ධව යමක් සිතන බවක් පෙන්වීමෙන් වළකින්න. ඒ වගේම අදාළ පුද්ගලයා අපහසුතාවයට පත්වැති ආකාරයක් පෙනේ හෝ හැඟේ නම් දැසින් දැස sannivedanaya කිරීම අඩු කරන්න. ඒ වගේම දැස් දෙස බලාගෙන sannivedanaya කිරීම මගින් පෙන්වන්නේ ඔබ ඔවුන්ට ඇහුම්කන් දෙන බවත් ගරු කරන බවත්ය. ඒ වගේම ශරීරයේ තබා ගන්න ආකාරය සහ ඉරියව්වත් අනෙක් පුද්ගලයා සිටින මට්ටමින්ම අසුන් ගැනීමත් එසේත් නැත්නම් සිට ගැනීමත් ඉතාමත් වැදගත්. ඒ වගේම විවෘත ඉරියව්වක් තබා ගන්න. උදාහරණයක් ලෙස අත් හරස් කර ගැනීමකින් තොරව අත් ලිහිල් කර තබා ගන්න.
ඒ වගේම පුද්ගලයාට මුහුණ දෙන්න. නමුත් ඕනෑවට වඩා ඔවුන් ළඟින් ඔවුන්ට නැඹුරු නොවන්න. මෙමගින් විවෘතභාවය, ආරක්ෂාව සහ සමානාත්මතාවය පෙන්නුම් කරනවා. ස්පර්ශය. ඉතා වැදගත් නමුත් පළමුව කැමැත්ත ලබා ගන්න. කිසිවිටකත් අවසරයකින් තොරව කිසිවෙකුත් ස්පර්ශ නොකරන්න. සෑම විටම පළමුව අවසර ගන්න. උදාහරණයක් විදිහට මම ඔයාගේ අතින් ඇල්ලුවොත් හරි ඔයාව වැළඳගත්තොත් හරි කමක් නැද්ද? ඔවුන් එපා කීවත් ඔවුන්ගේ පිළිතුරට ගරු කරන්න. ඇතැම් පුද්ගලයන්ට ස්පර්ශය සම්බන්ධයෙන් මානසික කම්පනයක් හෝ බියක් තිබීමට ඉඩ ඇත. දැන් අපි වැළඳ ගැනීම පිළිබඳව කතා කරමු. වැළඳ ගැනීම යනු සුව පහසු හැඟීමක් ගෙන දෙන්නක් විය හැකි නමුත් ඒ අදාළ පුද්ගලයා ඊට එකඟ වන්නේ නම් පමණි. වැළඳ ගැනීම කෙටියෙන් හා මෘදුව සිදු කරන්න. ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවල වැළඳ ගැනීම ඇතැම් පුද්ගලයන්ට අනාරක්ෂිත හැඟීමක් ඇති කිරීමට හැකි. ඒ නිසා ඔබ වැළඳ ගැනීම කරන ස්ථානය සහ පෞද්ගලිකත්වය පිළිබඳව සැලකිලිමත් වන්න. දැන් අපි කතා කරමු සුදුසු ස්පර්ශය ගැන. අවසර දී ඇතනම් උරහිස මත සැහැල්ලු ස්පර්ශයක් හෝ අත්අල්ලා ගැනීම වැනි සරල ක්‍රියා හරහා තමන් සැලකිල්ලක් දක්වන බව පෙන්විය හැකියි. සංවේදී ප්‍රදේශ ස්පර්ශ කිරීමෙන් හෝ ඕනෑවට වඩා සමීපව සිටීමෙන් වළකින්න. ස්පර්ශය සෑම විටම ආරක්ෂිත සහ ගෞරවනීය හැඟීමක් ඇති කළ යුතුයි. එය කිසි විටක බල කිරීමක් නොවිය යුතුයි. දැන් අපි කතා කරමු පෞද්ගලික දුරස්ථභාවය පිළිබඳව. පෞද්ගලික දුරස්ථභාවය පිළිබඳව ගරු කරන්න. සුව පහසු දුරක් තබා ගන්න. ඔවුන්ගේ චලනය අවහිර නොකරන්න. ඕනෑවට වඩා සමීප වීමෙන් වළකින්න. එසේම කොතරම් සමීප වීමට අවශ්‍යද යන්න සම්බන්ධව තීරණය කිරීමට ඔවුන්ට ඉඩ ලබා දෙන්න. දැන් අපි මුහුණේ ඉරියව්ව සහ ස්වරය ගැන කතා කරමු. ඊටාම සංසුන් කරුණාවන්ත ඉරියව්වකින් මුහුණ තබා ගන්න. ඔබ කිසිවිටකත් මවාපෑමට අවශ්‍ය වන්නේ නැහැ. අවංක සිනහවක් පමණක් ඔබේ මුහුණේ මිත්‍රශීලී බව ඇති කරයි. එසේම මෘදු හා ගෞරවාන්විත ස්වරයකින් කතා කරන්න. සිනාසීම, මිමිනීම හෝ කම්පනයට පත් වූ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. ශ්‍රී ලංකාව තුළ ඔබ විසින් ප්‍රසිද්ධියේ සෙනෙහස පෙන්වීම ඇතැම් විට LGBTIQ පුද්ගලයන්ට අවදානම් සහගත විය හැකියි. ඔබේ අරමුණ පමණක් නොව සෑම විටම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවද සිතන්න. පෞද්ගලික මට්ටමින් සහයෝගය ලැබෙන දෙයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ආරක්ෂිත බව නොදැනීම සාමාන්‍ය දෙයක්. සහයෝගය යනු පුද්ගලයාට ආරක්ෂිත බවක් දැනීමයි. සෑම විටම කැමැත්ත, ගෞරවය සහ තේරීම් යන්න අනුගමනය කරන්න. දැන් අපි කතා කරමු ගෞරවනීය ලෙස භාෂාව භාවිතා කිරීම පිළිබඳව. මේ මිනිස්සු හෝ ඒ ජාතිය වැනි ලේබල් වචන භාවිතා නොකරන්න. LGBTIQ පුද්ගලයන්, මිතුරන් හෝ ප්‍රජා සමාජිකයන් යන වචන භාවිතා කිරීමට සැලකිලිමත් වන්න. තෝරාගත් නම් සහ සර්වනාම පදවලට ගරු කරන්න. ඔබට කතා කළ යුතු ආකාරය සම්බන්ධව විශ්වාස නැත්නම් ඒ සම්බන්ධව ආචාරශීලීව විමසන්න. මේ ඒ සඳහා සුදුසු උදාහරණයක්. මම ඔයාට කතා කරන්න ඕන කොහොමද? මෙවැනි ප්‍රකාශ භාවිතා කරන්නට ඔබට පුළුවන්. එසේම ඔබේ මිතුරු කවයන් තුළ ආරක්ෂිත සහ ගෞරවනීය අවකාශය නිර්මාණය කරන්න. ඒ සඳහා WhatsApp, Facebook, Instagram, Twitter සහ අනෙකුත් සමූහයන්ද ඇතුළත් වේ. එසේම කෙනෙකුගේ සමාජභාවය හෝ දිශානතිය ඉලක්ක කරගත් විහිළුවලට සිනාසීමෙන් හෝ ඒවා පැතිරවීමෙන් වළකින්න. තවදුරටත් යමෙකු තම හැඟීම් ගැන කතා කරන විට ඊට ඇහුම්කන් දෙන්න. පුද්ගලයෙකු ගැන යම් මතයක් ඇති කර ගැනීමෙන් හෝ ඔවුන්ට බාධා කිරීමෙන් වළකින්න. එමෙන්ම
සෑම පුද්ගලයෙකුටම කතා කිරීමට අවස්ථාවක් සහ ඔවුන්ගේ හඬට අවධානය ලැබෙන බව වග බලා ගන්න. සමානාත්මතාවය සහ සියලු දෙනාම පිළිගැනීම ප්‍රවර්ධනය කිරීම උදෙසා ඔබේ හඬ භාවිතා කිරීමට උනන්දු වන්න. එමෙන්ම අන් අය අපහාසාත්මක වචන භාවිතා කරන විට මිත්‍රශීලී ලෙස ඔවුන්ව නිවැරදි කරන්න. ඒ ඔවුන් ලැජ්ජාවට පත්කිරීමට නොව දැනුවත් කිරීම සඳහා බවත් සලකන්න. තවද අවශ්‍ය විටදී කතා කරන්න. අපි මේ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරමු. යම් අයෙකු නොසලකා හරින්නේ නම් හිරිහැර කිරීම, සමච්චල් කිරීම හෝ වෛරී ප්‍රකාශ සිදු කිරීමට එරෙහිව එසේම ආගම හා සම්බන්ධ පුද්ගලයන් වැරදි තොරතුරු පතුරවන විට කරුණු මත පදනම්ව සහ ගෞරවයෙන් යුක්තව ප්‍රතිචාර දැක්වීම වැදගත් වනවා. අපේ ආගම උගන්වන්නේ ආදරය සහ සහකම්පනය මිසක් ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. එමෙන්ම කණ්ඩායමේ සිටින LGBTIQ සමාජිකයන්ට පෙනී සිටීමට පමණක් නොවූ ඔවුන්ගේ අදහස් සහ උත්සාහයන් ප්‍රශංසා කර සහය ලබා දෙන්න. හොඳයි. මේ වාර්තාව නියමයි. ඔබ ඊටම හොඳින් නිම කර තිබෙනවා. මෙවැනි ප්‍රකාශ සිදු කරන්න. මානසික සෞඛ්‍ය අධ්‍යාපනය සහ අයිතිය පිළිබඳ සාමාන්‍ය සාකච්ඡාවලට LGBTIQ ප්‍රජාව සම්බන්ධ කරගෙන ගැටලු ඇතුළත් කරන්න. එය සිදුවිය යුත්තේ සුවිශේෂී මාතෘකා ලෙස නොව ශ්‍රී ලංකාවේ මානව විවිධත්වයේ කොටසක් ලෙස සලකා බැලීමෙන් අනතුරුවයි. කරුණාව, සාධාරණත්වය සහ විවිධත්වය ප්‍රවර්ධනය කෙරෙන පළ කිරීම හෝ කතා හුවමාරු කර ගැනීමට පුරුදු වන්න. එසේම පැහැදිලිව පෙනෙන සහයෝගයක් ලබා දෙන්න. අපි මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරමු. ඔබේ සායනයේ, ඔබේ පන්ති කාමරයේ, ඇතැම් විට ඔබේ කාර්යාලය හෝ සමාජ මාධ්‍යවල LGBTIQ ප්‍රජාවට හිත ඇති කුඩා අභිමාන සංකේතයන් ප්‍රදර්ශනය කරන්න. එය යමෙකුට නිහඬවම පවසන්නේ ඔබ මෙහි ආරක්ෂිතයි යන්නයි. LGBTIQ මිතුරන්ට සහය පළ කිරීම සඳහා අභිමාන වර්ණ සහිත කුඩා අත්පටියක් ආදී වශයෙන් වන මේ උපාංගයන් පළඳින්න. එය ඔබේ සමරිසි මිතුරාට මදක් හෝ සහනයක් වනු ඇත. එමෙන්ම බිය මත පදනම් වූ ඡන්ද ව්‍යාපාරවලට පමණක් නොවේ, සමානාත්මතාවයට කැපවන නායකයන්ට ඡන්දය සහ සහාය දෙන්න. පුද්ගලයන් සහ සංවිධාන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන් සමග කටයුතු කිරීමට උත්සුක වන්න. එමෙන්ම වැඩිහිටි පරම්පරාව සහ තරුණයන් අතර ඇති අවබෝධය නිර්මාණය කිරීමට උදව් කරන්න. බොහෝ අවස්ථාවන් වලදී සමාජයෙන් එල්ලවන නින්දාවට හේතු වන්නේ වෛරය නොව වරදවා වටහා ගැනීමයි. එමෙන්ම නිවැරදි කරුණු ඉගෙන ගැනීමෙන්, ආරක්ෂිත අවකාශයන්හි විවෘතව කතා කිරීමෙන්, වැරදි තොරතුරු ප්‍රශ්න කිරීමෙන් සහ නිවැරදි කිරීමෙන් සහ කරුණාවෙන් මෙන්ම අවබෝධයෙන් එකිනෙකාට සහයෝගය දැක්වීම හරහා සුළුතර ආතතිය අඩු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මේ සඳහා අත්දැකීම් පිළිබඳව වූ දෙවන පරිච්ඡේදය ශ්‍රවණය කරන්න. එමෙන්ම අවශ්‍ය වූ විටක සහයෝගය දක්වන මිතුරන් සහ ප්‍රජාව සිටීම මෙන්ම වෘත්තීය මට්ටමේ සහයෝගය ගොඩනැගී තිබීම හරහා විශාල වෙනසක් සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ඔබ LGBTIQ ප්‍රජාවය සගයෙකු නොවේ නම් සහ මෙම ප්‍රජාව පිළිබඳව කිසිදු ධනාත්මක දෙයක් කිරීමට නොහැකි නම් මෙම ප්‍රජාවට හානියක් නොකර සිටීමට ඔබට හැකියාව තිබේ.
එමෙන්ම භාෂාව, බලපෑම සහ වගකීම් පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. වචනවලට බලපෑමක් සිදු කළ හැකි. ආගමික නායකයන්, අධ්‍යාපනඥයන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, ගුරුවරුන්, මාධ්‍යවේදීන්, බලපෑම් කළ හැකි පුද්ගලයන් සහ අනෙකුත් ගෞරවනීය ලෙස සැලකෙන කණ්ඩායම් ඇතුළු සමාජය තුළ බලගතු භූමිකාවක් ඇති පිරිස් වැරදි කරුණු ප්‍රකාශ කරන විට ඔවුන් විසින් සමච්චල් කෙරෙන ආකාරය විහිළු කෙරෙන විට හෝ LGBTIQ පුද්ගලයන් පහත් කොට අපහාස කරන ආකාරයේ සිත් රිදවන සුළු අදහස් දක්වන විට එය කරන්නේ මාර්ගගතව හෝ පොදු ස්ථානවල වුවත් සැබෑ වශයෙන්ම ඉන් හානියක් ඇති කරනු ලබයි. මෙවැනි ප්‍රකාශ බොහෝ දුරක් දක්වා ගමන් කරන අතර ඒවා බොහෝ විට බිය, ලැජ්ජාව සහ හුදකලාව වර්ධනය කරනු ලබයි. ඔබගේ පෞද්ගලික විශ්වාසයන් අන් අයට රිදවන ආකාරයෙන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීම කිසි විටකත් අවශ්‍ය වන්නේ නැහැ. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා LGBTIQ ප්‍රජාව මෙවලමක් ලෙස භාවිතා කිරීම හරහාද දැනටමත් අවදානමට ලක් වී ඇති LGBTIQ ප්‍රජාවේ පුද්ගලයන්ට හානි සිදුවේ. ගෞරවනීය ලෙස භාෂාව භාවිතා කිරීම දේශපාලනය හෝ දෘෂ්ටිවාදය සම්බන්ධ ගැටලුවක් නොව එය මූලික මානව ගරුත්වය සම්බන්ධ කාරණාවක් ලෙස සලකන්න. බලපෑම සමග වගකීමක්ද පැමිණෙන අතර කරුණාව කිසිවිටකත් විකල්පයක් ලෙස නොසැලකිය යුතු බව මතක තබාව ගන්න. ඔබට යහපතක් කළ නොහැකි නම් අවම වශයෙන් හානියක් කිරීමෙන් වැළකී සිටීමත් සිදු කරන්නට පුළුවන්. දැන් අපි කතා කරමු ධනාත්මක ජීවන යථාර්ථ පිළිබඳව. එනම් මිතුරන් සහ තෝරාගත් පවුල් පිළිබඳව. ඇතැම් අවස්ථාවල LGBTIQ ප්‍රජාවට පිළිගැනීම ලැබෙන්නේ සැබෑ ඥාතීන්ගෙන් නොව තමා තෝරාගත් පවුලක් බවට පත්වන මිතුරන්ගෙනි. සංක්‍රාන්ති සමාජභාවයේ පිරිමි පුද්ගලයෙක් මෙසේ ප්‍රකාශ කරලා තිබෙනවා. මගේ යාළුවෝ මම දැන් පාවිච්චි කරන මගේ නම පාවිච්චි කළා. සහ ඒ අය පොදු ස්ථානවලදී මාත් එක්ක එකට හිටගත්තා. ඒගොල්ලෝ අනිත් අයව මිත්‍රශීලී විදිහට නිවැරදි කරා. මටත් ගෞරවය ලැබෙන්න ඕන කාරණය ඒගොල්ලෝ නිසා මම ඉගෙන ගත්තා. තමන්ගේ සැබෑ පවුලෙන් ලැබෙන සහයෝගය සීමිත වූ විට තම පවුල ලෙස සලකන අනෙකුත් අය හරහා බොහෝ අවස්ථාවලදී අවබෝධය, ආරක්ෂාව සහ මානසික ආරක්ෂාව ලැබේ. ඔබ සිතනවාට වඩා බොහෝ අවස්ථාවන් වලදී සියුම් ශාරීරික කුසලතා LGBTIQ පුද්ගලයන්ට උපකාර කරනු ලබනවා. උදාහරණයක් විදිහට සුළු ශාරීරික ක්‍රියාකාරකම් පවා ඉතා ප්‍රවේශමෙන් සහ ගෞරවයෙන් අනුගමනය කළ විට පුද්ගලයෙකුට සැනසීමක් ඇතිවිය හැකි. සෑම විටම අදාළ පුද්ගලයාගේ සුව පහසුව සහ කැමැත්ත මතම ක්‍රියා කිරීමට වග බලා ගන්න. ස්පර්ශ කිරීම සුදුසු නම් ඊට පෙර විමසන්න. උදාහරණයක් විදිහට මම ටිකක් ළඟින් වාඩි වුණොත් ඒකෙන් ඔයාට සහනයක් ලැබෙයිද? එහෙමත් නැතහොත් මම ඔයාව වැළඳ ගන්නද? ආදී වශයෙන් විමසිය හැකියි. ස්පර්ශ කිරීමට අවසර ඇතැයි කිසි විටකත් අනුමාන නොකරන්න. සෑම විටම පෞද්ගලික අවකාශයට ගරු කිරීමට සහ කරන්න. ඒ වගේම ටිෂු කඩදාසියක්, ජලය හෝ ආසනයක් පිරිනැමීම වැනි ඉතා කුඩා ක්‍රියාවක් තුළින් වචන භාවිතයක් නොමැතිවම සැලකිල්ලක් දැක්වීමට ඔබට පුළුවන්. ඔවුන් අසලටම වේ සංසුන්ව වාඩි වී සිටීම, මෘදු ඉරියව්වක් පවත්වා ගැනීම සහ මෘදු හඬක් භාවිතා කිරීම කෙනෙකුට ආරක්ෂිත බවක් දැනීමට උපකාරී වනවා. මෙම කුඩා ක්‍රියා අවසරයේ ඇතිව සහ සංවේදී ආකාරයෙන් සිදු කරන විට පීඩාකාරී හැඟීම් අඩු කර අව්‍යාජ ලෙස සහයෝගය පෙන්වීමට ඔබට හැකියාව ලැබෙනවා. සියලු දෙනා ඇතුළත් ශ්‍රී ලංකාවක් සඳහා රැකියා ස්ථානවල කළ හැක්කේ මොනවාද? අපි
ඒ ගැන සාකච්ඡා කරමු. රැකියාව කරන ස්ථානය යනු දිනපතාම ආතතිය ඇතිවන තැනක් හෝ එසේත් නැත්නම් ගෞරවය සහ ආරක්ෂාව ලැබෙන ස්ථානයක් විය හැකියි. එසේම කළ යුතු නිවැරදිම දෙය වන්නේ රැකියාව තුළ සියලු දෙනාට සමාන සැලකීමක් ලැබීමට අවශ්‍ය තත්ත්වය ගොඩනැගීමට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාව රටක් ලෙස දියුණු වීමට නම් ලෝකය පිළිගත් ආචාරශීලී රැකියා ප්‍රතිපත්ති අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම LGBTIQ පුද්ගලයන් ඇතුළු සියලුම සේවකයන් සඳහා සාධාරණ ලෙස සැලකීමට සහ සමාන අවස්ථා ඇති කිරීමට දිරිමත් කරන්න. තවදුරටත් ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවයන් ඇතුළත් වෙනස් කොට සැලකීමට එරෙහි ප්‍රතිපත්ති නිර්මාණය කරන්න. එසේම LGBTIQ පුද්ගලයන් භාවිතා කිරීමට කැමති නම් සර්වනාම සහ පෞද්ගලිකත්වයට ගරු කිරීමට උත්සුක වන්න. වඩාත් හොඳින් සියලු දෙනාම පිළිගන්නා සහ බහු සංස්කෘතික රටවල ආයතනික විද්‍යුත් තැපෑලෙහි කැමති සර්වනාම පැහැදිලිව සඳහන් කර ඇත. ඒ නිසා පුද්ගලයෙකුට ඇය හෝ ඔවුන් ලෙස කතා කළ යුතුදැයි කිසිදු සැකයක් නැත. LGBTIQ පුද්ගලයන් සඳහා ආරක්ෂිත වෘත්තීය පරිසරයක් සහතික කිරීම සඳහා ඇතැම් සමාගම් සියලු දෙනා ඇතුළත් වන ආකාරයේ ප්‍රතිපත්ති හඳුන්වා දෙන ආකාරය අපි දැක ඇත්තෙමු. ඔවුන්ට තවත් ඉදිරි පියවරයන් මේ සඳහා ලබා ගත හැකියි. එසේම කාර්යාල මණ්ඩල සහ කළමනාකරණය සඳහා දැනුවත් බව වැඩි කිරීමේ පුහුණුවක් ලබා දීමට සැලකිලිමත් වන්න. මේ ගැන ස්වකැමැත්තෙන්ම කටයුතු කරන වෘත්තිකයන් සහ සංවිධාන සමගින් එකට එක්ව වැඩ කරන්න. තවදුරටත් අභිමානයේ මාසය පුරුද්දක් ලෙස ඔබ සමරන්න. ඒ ඔස්සේ මුළු මහත් ශ්‍රම බලකායටම ශක්තිමත් සහ බලවත් සංඥාවක් ලබා දීමට ඔබට හැකියාව ලැබේ. සමාගම් ප්‍රතිපත්තියක් ලෙස සමරන කුඩා අභිමානවත් සැමරුමකට සහභාගී වන කිසිවකු තමන් සමග සේවය කරන පුද්ගලයෙකුට අපහාස නොකරනු ඇත. එම පුද්ගලයා තම LGBTIQ සේවක සගයා වඩා හොඳින් දැන හඳුනා ගනු ඇත. ඒ ඔස්සේ එම රැකියා කරන ස්ථානය සියලු දෙනාම පිළිගන්නා සහ සියලු දෙනාටම ගරු කරන්නා වූ ආයතනයක් ලෙසට නිර්මාණය වනු ඇත. තවදුරටත් රැකියා කරන ස්ථානයේ දේදුණු කොඩි අත්පලඳනා සහ අනෙකුත් ආභරණ ප්‍රදර්ශනය කිරීම LGBTIQ සේවකයන්ට පිළිගැනීමට සහ ආරක්ෂාව පිළිබඳ පණිවිඩය ලබා දීමට සුදුසු මාර්ගයක් වනු ඇත. රැකියා කරන ස්ථානයේ උපසංස්කෘතිය ස්වභාවයෙන්ම LGBTIQ හිතකාමී එකක් බවට ඉන් ප්‍රබල සංඥාවක් නිකුත් කරනු ඇත. එසේම ධනාත්මක ජීවන යථාර්ථ පිළිබඳව දැන් අපි කතා කරමු. එනම් රැකියා ස්ථානයේ පිළිගැනීම. පෞද්ගලික අංශයේ සේවය කරන සමරිසි පුද්ගලයෙකු මෙසේ අදහස් දක්වා ඇත. මගේ කළමනාකරු පෞද්ගලික ප්‍රශ්න ඇහුවේ නැහැ. එයා සරලවම කිව්වේ කවුරු හරි ඔයාට කරදර කරොත් කරුණාකරලා ඒ පිළිබඳව මට කියන්න. ඒකෙන් මට මගේ රස්සාවට අවධානය දෙන්න තරම් ආරක්ෂිත බවක් දැනුණා. රැකියා ස්ථානයේදී සිදු කරන කුඩා නමුත් ගෞරවය පෙන්වන ක්‍රියාවන් ඔස්සේ මානසික යහපැවැත්ම මහත් ලෙස වර්ධනය කිරීමට ඔබට හැකියි. රැකියා ස්ථානයෙන් සහාය ලැබුණු සමාජභාවීය සංක්‍රාන්තිය පිළිබඳව දැන් අපි කතා කරමු. තම සංක්‍රාන්ති ක්‍රියාවලියට පෙර සිටම ඇගලුම් කම්හලක සේවය කළ සංක්‍රාන්තිය සමාජභාවී පිරිමි පුද්ගලයෙකුට තම සංක්‍රාන්ති ක්‍රියාවලිය සඳහා සහාය අවශ්‍ය විය. ඔහුගේ අවසරයක් ඇතිව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමග මෙම තත්ත්වය සාකච්ඡා කරන ලදී.
ප්‍රධාන විධායක නිලධාරියා මේ සම්බන්ධයෙන් සංවේදී බවක් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ සංක්‍රාන්ති ක්‍රියාවලිය පිළිබඳව ඉගෙන ගැනීමට කැමැත්තක් දැක්වීය. හෝමෝන ප්‍රතිකාර කරගෙන යාමේදී භෞතික වෙනස් වීම් කැපී පෙනීමට පටන් ගන්නා බවද ඔහු වටහා ගත්තේය. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඔහුට එම සමාගම් සමූහයේම වෙනත් ප්‍රදේශයක පිහිටි වෙනත් සමාගමකට මාරුවීමට එම සමාගම ඉඩ සලසා තිබුණි. එහිදී ආරම්භයේ සිටම පිරිමියෙකු ලෙස සේවය කිරීමට ඔහුට හැකිවිය. ඔහුට කිසිදු ගැටලුවකින් තොරව සංක්‍රාන්ති ක්‍රියාවලිය සිදු කර ගැනීම සඳහා මෙසේ ලබා දුන් සහයෝගය ඉතාමත් උපකාරී වූ අතර සැලකිලිමත් නායකත්වයට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකුගේ ජීවිතයේ ධනාත්මක වෙනසක් ඇති කළ හැකි ආකාරයේද මෙයින් ඔබට පැහැදිලි වනවා. සියලු දෙනා ඇතුළත් වූ ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රජාවන්ට කළ හැක්කේ මොනවාද? දැන් අපි ඒ පිළිබඳව විමසා බලමු. LGBTIQ ශ්‍රී ලාංකිකයන් සඳහා ආරක්ෂිත සහ ඔවුන් පිළිගන්නා අවකාශයන් ඇති කිරීම හරහා රටට මෙන්ම ඔවුන් තුළද විශාල වෙනසක් ඇති කළ හැකියි. සියලු දෙනාම පිළිගැනීම සහ විවිධත්වයට ගරු කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට ගෞරවය ලැබෙනු ඇත. පාසල් තුළ සහ තරුණ කණ්ඩායම් වලට කුඩා කල සිටම ගෞරවය සහ සියලු දෙනාම පිළිගැනීම ඉගැන්විය හැකි. එවැගේම උසස් අධ්‍යාපන ආයතනවලට සාකච්ඡා සහ විවෘත සංවාද පැවැත්වීමට හැකියාව තියෙනවා. ක්‍රියාකාරී කණ්ඩායම් වලට වැඩමුළු වලට හෝ දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් පැවැත්වීමේ හැකියාවත් ඔබ සතුයි. එමෙන්ම ප්‍රජා සහ ආගමික නායකයන්ට ඔවුන්ගේ දැනුම වර්ධනය කළගත හැකි අතර ඔවුන්ට LGBTIQ බැතිමතුන්ට ඔවුන්ගේ ආගම උගන්වන ආකාරයටම කරුණාවෙන් සැලකිය හැකියි. එමෙන්ම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ධනාත්මක ගෞරවනීය කතා හුවමාරු කර ගැනීමට හැකියාව තිබෙනවා. තවද චිත්‍රපට, ටෙලිනාට්‍ය, නවකතා, කවි සහ ඕනෑම නිර්මාණාත්මක ආකාරයකින් විවිධත්වය තේරුම් ගැනීමට සහ වැළඳ ගැනීමට ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සහ මනස විවෘත කිරීමට කලාකරුවන්ට හැකියාවක් තියෙනවා. එමෙන්ම ප්‍රජා අවකාශයන්හි දේදුණු සංකේත ප්‍රදර්ශනය කළ හැකි පුස්තකාල පොත් රාක්කවල කුඩා ස්ටිකරයක් ඇලවීම හෝ අභිමානයේ මාසයේදී කොඩියක් එසවීම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකි. ඒ හරහා එය LGBTIQ ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත ස්ථානයක් බවට ප්‍රජාවට දැනගැනීමට අවස්ථාව ලැබෙනවා. සියලු දෙනාම ඇතුළත් ශ්‍රී ලංකාවක් සඳහා බලධාරීන්ට කළ හැක්කේ කුමක්ද? අපි ඒ පිළිබඳව කතා කරමු. ඇතැම් සමරිසි ලිංගික ක්‍රියාවන් අපරාධයක් ලෙස සලකන පැරණි යටත් විජිත යුගයේ නීති තවමත් දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙනවා. මෙම නීති පුළුල් ලෙස අපැහැදිලි ලෙස ලියා ඇති අතර සමරිසි පිරිමි, සමරිසි ගැහැණු, ද්විරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට බලපෑම් කළ හැකි. අත්අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම විරල වන නමුත් මෙම නීති පැවතීම බිය සහ ව්‍යාකූලත්වය තව දුරටත් වර්ධනය කළ හැකි. ශ්‍රී ලංකාවේ නීතිය සමරසි විවාහ හෝ සමරසි සම්බන්ධතා පිළිගන්නේ නැත. විවාහ නීතිවලට අදාළ වන්නේ විෂම රිසි යුවරවල් සඳහා පමණි. මෙම නීති මගින් LGBTIQ වීම නීති විරෝධී ලෙස නොසැලකෙන නමුත් ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය, හිරිහැර කිරීම, මුදල් ඉල්ලා තර්ජනය කිරීම හෝ බල කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව ලබා දෙනු ලබයි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑම පුද්ගලයෙකුටම නිදහස තහවුරු කරන අතර කිසිවෙකු හිංසනයට ලක්වීම අනුමත කරන්නේ නැත. මැතිවරණ සමයේදී LGBTIQ අයිතිවාසිකම් වලට ගරු කිරීමට නායකයන් පොරොන්දු වනවා. සැබෑ නායකත්වය යනු බහුතරය දිනා ගැනීමට ජනප්‍රිය පොරොන්දු දීම පමණක් නොව සියලුම දෙනා ආරක්ෂා කිරීමයි.
LGBTIQ ශ්‍රී ලාංකිකයන් සඳහා නිවැරදි ලෙස සැලකීමට රජයකට කළ හැකි දේවල් මෙසේය. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. පළමුවෙන කරුණ නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය. සාධාරණ නීති සහ ප්‍රතිපත්ති හරහා LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. එමෙන්ම පැරණි යටත් විජිත සමයේ නීති තවමත් සමරසි සබඳතා අපරාධයක් ලෙස සලකයි. කිසිම පුද්ගලයෙකුට තමන් ආදරය කරන පුද්ගලයා මත පදනම්ව දඬුවම් නොලැබෙන බව තහවුරු කිරීම සඳහා රජයට මෙම නීති අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට හැකි. නීතිමය ආරක්ෂාව සමාජයට හානියක් නොකරයි. එය හුදෙක්ම මිනිසුන්ට බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට ඉඩ සලසයි. සතෙකුට පවා විහිංසාව ලැබිය යුතුයි. රටේ පුරවැසියන්ට එය නැත්තේ ඇයිදැයි ප්‍රශ්න කිරීම වටී. සමරිත සබඳතා අපරාධයක් ලෙස සැලකීම නවත්වන්න. අභිමානය සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන දණ්ඩ නීති සංග්‍රහයේ යල් පැනගිය වගන්ති සංශෝධනය කරන්න. එමෙන්ම රැකියා අධ්‍යාපන සෞඛ්‍ය සේවා සහ නිවාස ශේත්‍ර වෙනස් කොට සැලකීමට විරෝධී නීති ක්‍රියාත්මක කරන්න. තවදුරටත් සංක්‍රාන්ති සමාජභාවී සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතා නොමැති පුරවැසියන් සඳහා සමාජභාවය හඳුනා ගැනීමේ නීති ඇති කිරීමටද සහාය ලබා දෙන්න. තවදුරටත් අසමානාත්මතාව වෙනුවෙන් දැඩිව පෙනී සිටින්න. සමානාත්මතාව නිල වශයෙන් පමණක් නොව ඇත්තෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනටමත් වෙනස් කොට සැලකීම් නොකිරීම ගැන සඳහන් කරයි. මීට ලිංගක දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවයන්ද ඇතුළත් බව රජය පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. සමානාත්මතාවය යනු බටහිර අදහසක් නොවේ. එය මූලික මානව හරයක් වන අතර සහකම්පනය සහ යුක්තිය පිළිබඳව අපගේම බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු ඉගැන්වීම්වල කොටසකි. LGBTIQ ශ්‍රී ලාංකිකයන්ගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්මට සහාය වන්න. LGBTIQ පුද්ගලයන් බොහෝ විට ආතතිය හිරිහැර කිරීම සහ ප්‍රතික්ෂේප වීම් වලට මුහුණ දේ. මනෝ උපදේශන, උපකාරක දුරකථන මාර්ග සහ තරුණයන් ඉලක්ක කොටගත් වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම මගින් රජයට මේ සම්බන්ධයෙන් උදව් කිරීමට හැකි. මෙය ජීවිත බේරා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් ගොඩනැගීම පිළිබඳ කටයුත්තකි. එමෙන්ම විශේෂයෙන් මානසික සෞඛ්‍ය සහ HIV වැළැක්වීම සඳහා වන සේවා සහ සෞඛ්‍ය සේවාවල පක්ෂග්‍රාහීත්වයෙන් තොර සමාන ප්‍රවේශයක් සහතික කිරීම සිදු කළ හැකියි. තවදුරටත් LGBTIQ පුද්ගලයන් සඳහා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ රැකියා වැඩසටහන් සඳහා අවශ්‍ය සහාය ලබා දීම ජීවිතයේදී අසීරු අවස්ථාවලදී ඇතිවිය හැකිය. නමුත් ප්‍රධාන වශයෙන්ම සමාජය තුළ ඇතිවන ආතතිය නිසා ඔවුන්ටම අවිශේෂිත වූ ගැටලු නිසා අමතර දුෂ්කරතාවලට මුහුණ පාන LGBTIQ ශ්‍රී ලාංකිකයන්ට ජීවිතය වඩා දුෂ්කර වේ. රැකියා කරන ස්ථානයේ සහ පාසල් මට්ටමේදී සියලු දෙනාම පිළිගැනීමට දිරිමත් කරන්න. චක්‍රලේඛ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා පාසල් සහ රැකියාව කරන ස්ථානයේ හිරිහැර කිරීම සහ වෙනස් කොට සැලකීම නවත්වන ලෙස මඟ පෙන්වීමට අමාත්‍යාංශවලට හැකියාව තිබෙනවා. ඔවුන්ගේ අනන්‍යතාවය කුමක් වුණත් සිසුන්ට සහ සේවකයන්ට ආරක්ෂිත බවක් දැනිය යුතුයි. එමෙන්ම ජාතික මට්ටමේ අභිමානය සහ විවිධත්වය පිළිබඳ වැඩසටහන් හඳුනා ගන්න සහ ක්‍රියාත්මක කරන්න. ගෞරවනීය ශ්‍රී ලාංකිකයන් ලෙස ඔවුන් රටට ලබා දෙන දායකත්වය ප්‍රදර්ශනය කිරීමට LGBTIQ ප්‍රජාවට අවස්ථාව ලබා දෙන්න. එසේම දැන් අපි සාකච්ඡා කරමු මහජන අධ්‍යාපනය සහ දැනුවත්භාවය යන මාතෘකාව පිළිබඳව. LGBTIQ පුද්ගලයන්ව පිළිගැනීම සහ ගෞරවයෙන් යුක්තව සංවේදනය කිරීම පිළිබඳව ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, පොලිසිය සහ මාධ්‍ය වෘත්තකයන්ව පුහුණු කරන්න. එසේම තවදුරටත් ප්‍රජාවට එරෙහි ප්‍රචාර නොව
ආදරය, ධෛර්යය සහ ප්‍රජාව පිළිබඳ කතා ඉස්මතු කරන ආකාරයේ ජාතික ව්‍යාපාර දිනමත් කිරීමට උත්සාහ කරන්න. එමෙන්ම විද්‍යාත්මක අවබෝධය ප්‍රවර්ධනය කරන්න. ප්‍රතිපත්තිවලට මඟ පෙන්වීම සඳහා මානසික සෞඛ්‍ය සහ මානව හිමිකම් ගැන රාමු භාවිතා කරන්න. වැරදි තොරතුරු මත පදනම් වූ ආගමික හෝ සංස්කෘතික හෝ බිය දේශසහගත දේශපාලන අභිප්‍රායන් භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. සැමට අභිමානයෙන් සහ ගෞරවයෙන් යුතුව සැලකීමට රජයේ සේවකයන් එනම් පරිපාලකයන්, පොලිසිය, සෞඛ්‍ය සේවකයන් සහ ගුරුවරුන් පුහුණු කරන්න. තවදුරටත් සරල වැඩමුළු සහ පැහැදිලි උපදෙස් හරහා බොහෝ හිරිහැර සහ වරදවා වටහා ගැනීම නැවැත්විය හැකියි. පුහුණුව පැවැත්වීමට කැමැත්තක් දක්වන විශේෂඥයන් සිටින සංවිධාන ඕනෑතරම් ශ්‍රී ලංකාව තුළ තිබේ. සියලු දෙනාට ඇහුම්කන් දෙන්න. මේ ඊටාම වැදගත් පරිච්ඡේදයක්. රජයේ නායකයින් LGBTIQ ප්‍රජාව, ඔවුන්ගේ සගයන්, මිතුරන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, ඔවුන්ගේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන සමග ඍජුවම සාකච්ඡා කළ යුතුයි. සියලු දෙනාටම ඇහුම්කන් දීම සහ සියලු දෙනා සමග කතා කිරීම හරහා ප්‍රජාවට ඇති අවශ්‍යතාවලට ගැළපෙන සාධාරණ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. ඔබේ බිය නොව ධෛර්යය පෙන්වන්න. ඇතමුන් සෑම විටම එකඟ නොවනු ඇත. නමුත් දුෂ්කරතා මතු වූ විට ශක්තිමත් අධිකාරියක් එයින් සැඟවෙන්නේ නැත. රටේ නායකයන් මෙන්ම සමානාත්මතාවය පිළිබඳව සංසුන්ව සහ විශ්වාසයෙන් යුතුව කතා කරන විට මිනිසුන් ඊට ඇහුම්කන් දෙනු ඇත. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම දේශපාලනික වශයෙන් සියදිවි නසා ගැනීමක් නොවෙයි. එය සදාචාරාත්මක නායකත්වයකි. දැන් අපි සාකච්ඡා කරමු සමගිය සහ කරුණාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව. ඉහලින් ලැබෙන පණිවුඩය වෙතාම වැදගත් වේ. සියලු පුරවැසියන්ට ගෞරවය සහ සහකම්පනය තහවුරු කිරීම ගැන නායකයින් කතා කරන විට සමාජය එය අනුගමනය කරයි. බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, දෙමළ, සිංහල, LGBTIQ හෝ LGBTIQ නොවන සියල්ලන්ම එකම දශයක් යටතේ පිළිගැනෙන ශ්‍රී ලංකාවක් අපට ගොඩනැගිය හැකේ එසේය. අන් අයව පිළිගැනීම සහ සමානාත්මතාවය පවත්වා ගැනීම අද ලෝකයේ බොහෝ ඇදහිලි සහ නායකයන් විසින් පිළිගන්නා විශ්වීය සාරධර්මයක් බවට පත්ව තිබේ. පාප් වහන්සේ LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිගන්නා විට ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම පිළිගැනීම ගැන කතා කරන විට සහ ඇතැම් දේශපාලන නායකින් ඔවුන්ගේ සමාජභාවය සහ දිශානතිය පිළිබඳ විවෘතව කතා කරන විට ඉන් පෙනී යන්නේ සියලුම මිනිසුන් කෙරෙහි සහකම්පනය සහ ගෞරවය ඇති කර ගැනීම ආගම, සංස්කෘතිය සහ දේශපාලනය ඉක්මවා යන බවයි. දකුණු ආසියාව ගත් කල නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි සහ සමාජභාවී අනන්‍යතා ගැන අයිතිවාසිකම් පිළිගැනීම තුළින් කලාපයට ආදර්ශයක්ද දී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මඟ පෙන්වීම යටතේ ගෝලීය සහ ආගමික නායකයන් LGBTIQ පුද්ගලයන් වෙනුවෙන් සහකම්පනය සහ ගෞරවය ඉල්ලා සිටි ආදරය අපරාධයක් ලෙස සැලකීම නැවැත්වීම, වෙනස් කොට සැලකීම අවසන් කිරීම සහ සැමට ආරක්ෂාව ලබා දීම යනු යුක්තිය පමණක් නොව මනුෂ්‍යත්වයේ බව සඳහන් කරයි. දැන් අපේ සංස්කෘතික වෙනස ඇති කරන කුඩා පියවර ගැන සාකච්ඡා කරමු. කුඩා පියවරයන් ඉන්පසුව විශාල ප්‍රතිඵල එවැගේම ගෞරවය පෙන්වන සර්වනාම පද භාවිතා කිරීම එමෙන්ම විශ්වාසය සහ ආරක්ෂාව ගොඩනැගීම සිදු කරනු ලබයි. තවදුරටත් කුඩා දේදුණු සංකේතයක් පෙන්වීම නිහඬව නමුත් සියලු දෙනාම පිළිගන්නා බව පෙන්වයි.
LGBTIQ ප්‍රජාව ගැන ධනාත්මක කතාවක් කියවීම හෝ බෙදා හදා ගැනීම. විවිධ දේවල් පිළිබඳව සමාජ මතයන්ට අභියෝග කරයි. එමෙන්ම සාමාන්‍ය ලෙස LGBTIQ පුද්ගලයන් සමගද සිනාවීම සහ ඔවුන්ට ආචාර කිරීමත් ඉතාම වැදගත් වනවා. සමාජය විසින් එල්ලවන නින්දාව පැරදිවීමට මෙයට හැකි. තවදුරටත් LGBTIQ පුද්ගලයන් සිටින චිත්‍රපට හෝ දේශීය කලා නිර්මාණ නැරඹීමට සහ ඒවා නැරඹීමට නිර්දේශ කිරීම සිදු කළ හැකි. තවදුරටත් විවිධත්වය සාමාන්‍ය දෙයක් බවට පත් කරනු ලබයි. හිරිහැර කිරීම මිත්‍රශීලී නමුත් තදින් විසඳීමට ගුරුවරුන් පියවර ගැනීම සිදු කළ හැකි. ඒ හරහා ජීවිත සුරක්ෂිත කරයි. චිකිත්සකවරුන් විවෘත සහ පුද්ගලයන් පිළිබඳ වැරදි මත ඇති නොවන ආකාරයේ ප්‍රශ්න ඇසීමත් මෙහිදී ඉතාම වැදගත් වනවා. අභිමානය නැවත ඇති කරයි. මිතුරන් ප්‍රසිද්ධියේම අභිමානයේ මාසය සමරයි. අනෙක් අයටත් එසේ කිරීමට දිරිගන්වයි. පවුල තුළ හෝ ආගමික ස්ථානවල ඇතිවන සාකච්ඡාවලදී අපි හැමෝම මිනිස්සු යයි පැවසීමත් ඉතාමත් වැදගත් වේ. මිනිසුන් දරන මතයන් වෙනස් කරයි. කාර්යාල, පාසැල හෝ පන්සල්වල දේදුණු ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමත් ඉතාමත් වැදගත්. මිත්‍රත්වය සහ ප්‍රදේශය තුළ ඇති සහයෝගය පෙන්නුම් කරයි. තවදුරටත් හෝටල් හෝ නවාතැන් පොළවල් සඳහා සියලු අමුත්තන් සාදරයෙන් පිළිගනිමු වැනි වචන භාවිතා කිරීමත් වැදගත්. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින LGBTIQ හිතකාමී සංචාරක සංස්කෘතිය දියුණු කරයි. ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවන් වලින් ඔබට යන හෝ තමන් විසින්ම නිර්වචනය කළ සමාජභාවී අනන්‍යතා ඇතුළත් ලියාපදිංචි පෝරම භාවිතා කරන සෞඛ්‍ය සායනයන්ද වැදගත් වේ. එමෙන්ම සත්කාර සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරන අතර සමාජ විරෝධය අඩු කරනු ලබයි. කාර්ය මණ්ඩල සමාජිකයන්ට සර්වනාම ප්‍රොනවුන්ස් නාම ලාංඡන හෝ ඊමේල් අත්සන්වලට යෙදීමට ඉඩ ලබා දීමත් ඉතාම වැදගත් වේ. තවදුරටත් එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී ගෞරවය ලබා දීම සාමාන්‍ය දෙයක් බවට පත් කරයි. එමෙන්ම පූජා උත්සවයකදී තමන් ආදරය කරන නිසා කිසිවෙකුත් දුක් විඳිය යුතු නැහැ යනුවෙන් භික්ෂුවක් හෝ ගිහියෙක් පැවසීමත් ඉතාමත් වැදගත් වේ. ආගමික සහ සංස්කෘතික පසුබිම් තුළ සහකම්පනය ඇති කරනු ලබයි. තවද යෞවන සමාජ හෝ චිත්‍රපට කව තුළ දේශීය LGBTIQ කතා හෝ චිත්‍රපට ඇතුළත් කිරීමත් වැදගත් වේ. මේ හරහා සහකම්පනය සහ සංවාදය ඇති කරනු ලබයි. LGBTIQ අසල්වැසියෙකුට සුබ වෙසක් හෝ සුබ නව වසරක් යයි ප්‍රාර්ථනා කිරීම හරහා සුළු වෙනස්කම් අපිට සිදු කළ හැකි. එමෙන්ම මේ හරහා එදිනෙදා කරුණාව තුළින් ඔවුන් පිළිගැනීමට මඟ පෙන්වයි. තවදුරටත් LGBTIQ සම්පත් සමාජ මාධ්‍ය හරහා පළ කිරීම, නිවැරදි තොරතුරු වැඩි කිරීම හරහා මිත්‍යා මත අඩු කිරීම සිදු කරනු ලබයි. පාසල් හෝ පන්සල් සංස්කෘතික දිනවලට LGBTIQ කතිකයන් හෝ කලාකරුවන්ට ආරාධනා කිරීමත් වැදගත් කාරණාවක්. සියලු දෙනාම පිළිගැනීම දැකිය හැකි සහ අර්ථවත් දෙයක් බවට පත් කරනු ලබයි. තවදුරටත් LGBTIQ අභිමානය පවත්වන තරුණ කණ්ඩායම් හෝ NGO වලට සහාය වීමත් වැදගත්. ප්‍රජාව තුළ සිදුවන වෙනස්කම් දිගටම පවත්වා ගැනීමට උපකාරී වේ. සියලු දෙනාම පිළිගන්නා ශ්‍රී ලංකාවක් ඇති කිරීමට දැක්මක් අපි යෝජනා කරමු. එහි LGBTIQ වීම පිළිබඳව රහසින් කතා නොකරන අතර ඊට ගරුත්වයක් ලැබේ. තවද ආගමික නායකයන් දේශනා කරන්නේ සහකම්පනය පිළිබඳව මිසක්
බිය, ලැජ්ජාව හෝ වරදකාරී හැඟීම් පිළිබඳව නොවේ. පාසල් තුළ උගන්වන්නේ කරුණාව සහ විචාරාත්මක චින්තනය මිසක් පුද්ගලයෙකු ගැන කල් තබාම යම් මතයක් ඇති කර ගැනීම නොවේ. එසේ කළ යුත්තේ LGBTIQ ශ්‍රී ලාංකිකයන්ගේ සහ මනුෂ්‍යත්වයේ මානසික යහපැවැත්ම වෙනුවෙනි.